මේ ආණ්ඩුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අයිස් පැතිර යාම පිළිබඳව විශාල ഘോഷාවක් පහුගිය කාලේ නගනු ලැබුවා. මේ අල්ලන ඔක්කොම අයිස් ඔවුන්ගේ පාලන කාලයේ එළියට ආපු අයිස් සහ මත්ද්‍රව්‍ය කියන. ජනතා විමුක්ති පෙරමුණේ තාම හිතවත් පුද්ගලයෙක්, බොහොම මුදල් අහදල් අතින් වියදම් කරන පුද්ගලයෙක්, ජනතා විමුක්ති පෙරමුණට හැම අතින්ම සහයෝගය දක්වන පුද්ගලයෙක් සනත් වීරසිංහ හෙවත් පුවක් දණ්ඩාවේ සනා මේ පුද්ගලයා අද සිද්ධ වෙලා තියෙනවා පොලිසියට අත්අඩංගුවට ගන්න. පැහැදිලිව අනාවරණය වෙලා තියෙනවා. ඔහු තමයි ඒ අන්තිමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තු සියලු මත්ද්‍රව්‍ය ඔහුගේ බෝට්ටු මගින් මේ රටට ගෙනවිත් තිබෙන මත්ද්‍රව්‍ය බබා දානාවරණය වෙලා. සමාජ මාධ්‍ය වලින් විශාල පීඩනයක් එල්ල වුණාට පස්සේ අත්අඩංගුවට ගන්න පොලිසියට සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ සනත් වීරසිංහ හෙවත් පුවක් දණ්ඩාවේ සනා පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සමාජිකෙක්, හිතවතෙක්. ක්ලබ් වසන්ත කියන පුද්ගලයා මරපු වෑන් එක සම්පාදනය කරපු පුද්ගලයා බවටත් අනාවරණය වී තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනාපු බෝට්ටුවේ හිමිකාරයා ඔහු වෙනවා. පුවක් දණ්ඩාවේ සනා ඇතුළු ඔවුන්ගේ ප්‍රබල හිතවතුන් සම්බන්ධයි ඩුබායි වල ඉන්න උනාකුරුවේ ශාන්ත කියන පුද්ගලයාත් එක්ක. ඔහු තමයි මොහුට සල්ලි පොම්ප කරන්නේ. මොහුගේ ගිණුම් වල විශාල මුදලක් එක්රැස් වෙලා තියෙනවා. ඌ ඒ නිසා අතපය දිගහැරලා ජනතා විමුක්ති පෙරමුණට පහුගිය කාලය පුරා වියදම් කළා. පළවෙනි අවස්ථාවේ අත්අඩංගුවට ගත්තම මොහුව පොලිසියට බලපෑම් කරලා නිදහස් කරගත්. නොගෙන බැරි තත්වයකට පත් වුණාම තමයි මෙවර අත්අඩංගුවට ගෙන. කුඩු ගේන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්, කුඩු අල්ලන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්. මේ ඡායාරූපේ දිස් වෙන්නේ ඔය කියන සනත් වීරසිංහ. මොහු තමයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා. ඒ ප්‍රදේශයේ රැස්වීම වලට ආවම දිවාහාරය හෝ රාත්‍රී ආහාරය සම්පාදනය කරලා ඒකට අවශ්‍ය කරන සම්පූර්ණ සහයෝගය දෙන්නේ මේ ඔය ඔබතුමාලා ඔය නම් කියපු අය මම දැක්කා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් කරමින් තිබෙනවා. පහුගිය ඊයේ පෙරේදා ඔය අත්අඩංගුවට පත් වෙච්ච අය පිළිවෙල විශේෂයෙන් ඔය පුවත් දණ්ඩාවේ සනා කියන පුද්ගලයා ජාතික ජනබලවේගයට සම්බන්ධයක් තියෙනවා. ජනාධිපති ඇවිල්ලා කයම්බීම ගත්තා, රැස්වීම වලට සම්බන්ධ වුණා කියන එක ජීවිතෙත් එක්කම අනාථ කරගෙන දේශපාලන ජීවිතෙත් අනාථ කරගත්ත, සියල්ල අනාථ කරගත්ත අය තමයි අද මේ නැවත වතාවක් මේ රාජපක්ෂ කඳවුර රකින්න සැලසුම් හදමින් තිබෙනවා. හැබැයි මේ මොන විදියෙන් රකින්න උත්සාහ කරා විශේෂයෙන් අපි කියනවා ඔහුගේ ප්‍රකාශය සම්බන්ධ ඉතාම බරපතලයි. මොකද හේතුව කිසිම හේතුවක් මත කිසිසේත්ම අපි වගකීමෙන් කියන්නේ ජාතික ජනබලවේගය මේ කියන පුද්ගලයාත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ. ඒ වගේම තමයි ජනාධිපති අනුර දිසානායක සහෝදරයා මේ දිස්ත්‍රික්කයට ආපු වෙලාවේ ඒ නිවසෙන් කෑව බිව්වා කියන කතන්දරයක් යා ප්‍රකාශ කරනවා. අපි වගකීමෙන් කියනවා කිසිසේත්ම මේ නිවසට ගිහිල්ලා නැහැ. අපේ කිසිදු නායකයෙක් ඒකකට ගිහිල්ලා නැහැ. කිසිම දේශපාලන සම්බන්ධතාවයක් නැති තැන. මොකද මේ රට නොමග යවන, ජනතාව නොමග යන ප්‍රකාශය. ඒ නිසා ඉතිහාසය පුරා පෞගේ කාලේ යා කරෙත් ඕක මේ මොහොතෙත් කරමින් තිබෙන්නේ ඒක. ඒ නිසා බොහොම පැහැදිලි දැන් රාජපක්ෂ කඳුරේ ළඟම හිතවත් අත්අඩංගුවට ගන්නවා. මම දැක්ක ඊයේ හිටපු ජනාධිපතිතුමාගේ ළඟම කෙනා PSO ගත්ත අත්අඩංගුවට. එයාගේ වත්කම් දැන් විශාල ප්‍රමාණයක් මම දැක්ක මාධ්‍යවල ඉදරව වෙමින් තිබෙනවා.